අයිබෝන් යාළුවනේ මං අදත් AC ජැග්‍රෝ ෆාම් එකේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා ගත්තේ මේ ඇපල් පේර වගාවට ගප්පල් පේර වගාවට සිදුවෙන හානි වලින් ගත්තොත් වටපණු හානි තමයි ඉස්සරෝම වටපණු හානි ආවොත් මුළු ගහම විනාශ වෙලා යනවා මැරලා ගලවලා අයින් කරන තත්ත්වයටම පත් වෙනවා ගහ මැරලම යනවා ඒ හින්දා ඒකට විසඳුමක් දෙන්නත් එක්කන් ඒක දැනුවත් කරන්න තමයි මම මේ අද වීඩියෝ එක කරන්නේ දැනට මේ කියන්නේ නම් පරීක්ෂණ කරලා ඒ ගස ගලවලා අයින් කරන්නම කියලා ගලවලා අයින් කරලා පුච්චලා විනාශ කරලා දාන්නම කියලා තමයි කියන්නේ ඒත් මම ඒකට විසඳුමක් හොයාගෙන මේ මගේ ඇපල් පේ වගාවට දැනට අවුරුදු 2 මාස 8ක් විතර වෙනවා මගේ එක ගහක්වත් මම මැරෙන්න දෙන්නේ වටපණු හානිය එනකොටම මම ඒකට ට්‍රීට්මන්ට් කරලා ඒ සතාව විනාශ කරලා දානවා දාලා හොඳට අයම පළ දරන්න ගහ ඒ තත්ත්වයට ගන්නවා අනිත් ගස් ගන්නටම මම ගන්නවා දැනට අරනොත් තියෙනවා ඒ ගහ මුලින්ම ඒ ගහත් මම පෙන්නන්න ඊට පස්සේ දැනට මේ දැන් මාසයක් විතර මාසයක් කමාරක් විතර ඇති තව ගහක් ඒ විදිහටම වටපණු හානියට ලක් වුණා ඒකට ට්‍රීට්මන්ට් කරලා දැනට ඒක දළු දාලා තියෙන හොඳට ඒකයි මට ගම්ම කියන්න ඕනලා තිබ්බේ මේ ඒකටයි මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න ගත්තේ මේ අපරාධේ මේ ඇපල් පේර පැලයක් හදලා ඒක ලොක් කරලා අන්තිමේටම විනාශ වෙලා යනවා ඒ විනාශ වෙලා යන්නේ නැති වෙන්න තමයි මම ඒකට ට්‍රීට්මන්ට් කරලා ඒ තත්ත්වෙට අය නැවත පළදරන තත්ත්වෙට ගන්නවා මේ ඒ ගත්තු මගේ පළවෙනිම හැදිච්ච ඒ රෝගෙට ලක් වුණු ගහ මේ හොඳට පළදරලා තියෙනවා ඒ හින්දා මේ ඔයාලගෙත් තියෙන ඇපල් පේර හෝ ඊට පස්සේ කිලෝ පේර ඒ හැම එකටම මෙන්න මේ සතාගෙන් හානි වෙනවා ඒ හානියට පිළිතුරක් මම දෙන්නම් බලලා මගේ වීඩියෝ එක බලලා මට කතා කරන්න මෙන්න මගේ වත්තේ පළවෙනියෙන්ම වටපණු හානියට ලක් වුණු මේ ඇපල් පේර ගහ මේක දැනට හොඳටම තත්ත්වයේ තියෙනවා හොඳට කොළ වටපණු හානියට උනාට පස්සේ ඒක කොළ හං වෙලා හොඳටම ගියපු ගහක් මේ ට්‍රීට්මන්ට් කරලා දැනට මේ ගහ හොඳට පළ දරලා තියෙනවා මේ වාගේ වටපණු හානියට ලක් වුණු ගස් තියෙනවා නම් මාව අමතලා ඒ උපදෙස් ගන්න ස්තුතියි එහෙනම් යාළුවනේ බොහොම ස්තුතියි